සුබ දවසක්. පුතේ අපි අද කතා කරන්නේ ඉරදොර ස්ථාට පොතට අදාළ වන 15 වෙනි පාඩමේ වචන ටික. අද අපේ පාඩම තමයි පුතේ දෙන්චිගා හොෂින්දෙසගා බැටරි එකක් අවශ්‍යයි නමුත් කියලා කියනවා. බලන්න පුතේ පළවෙනි කොටස කියනවා දොකොදේ කයමස්කා කොහෙදද මිලදී ගන්න පුළුවන් කියලා අහනවා. මේ පුතේ මෙතන තියෙනවා අපිට ස්ථාන ටිකක් දාලානේ මේ ඔක්කොම පුතේ ස්ථාන මේ කොම්බිනි මේ ටිකම ස්ථානවල නම් නේ කොම්බිනි කියලා කියන්නේ කන්වීනියන්ස් ස්ටෝර් එක මේකත් පුතේ බඩමිලදී ගන්නා ස්ථානයක් සුපා කියන්නේ සුපර් මාකට් එක බඩමිලදී ගන්නා ස්ථානයක් මේ හකුවෙන් ෂොප් කියලා කියන්නේ YNCA කඩවල් පුතේ ඒකත් බඩමිලදී ගන්නා ස්ථානයක් මේ දොරාකුස්තවා කියන්නේ පුතේ බඩමිලදී ගන්නා ස්ථානයක් shopping center කියලා කියන්නේ පුතේ මේ වෙළඳ සංකීර්ණ මේවත් බඩු ගන්න ස්ථාන shopping mall කියන්නේ පුතේ shopping halls වලට මේවත් මේ බඩු ගන්න ස්ථාන home center කියලා කියන්නේ පුතේ බඩු ගන්න ස්ථානයක් department කියන්නේ බඩු ගන්න ස්ථානයක් අපි කියන department store කියලා කියනවානේ ඊට පස්සේ පුතේ බෙන්ච් කියලා කියනවා බැටරි එකට ආයම සෙන්තකු බසම කියලා කියනවා පුතේ ඇඳුම් කටු වලට අපි ක්ලිප්ස් වලට කියනවානේ යුකත කියලා කියනවා යුකත වලට ඇඳුමක් පුතේ ආයම කයිචු තෙන්ඩෝ කියලා කියනවා පුතේ ටෝච් එකට බෙන්තෝ බකෝ එහෙම නැත්නම් ඔබෙන්තෝ බකෝ කියලා කියන පුතේ කැම පෙට්ටියට කොකොනට්ස් මිල්ක් කියලා කියන පුතේ පොල් කිරි වලට හොෂි කියලා කියන්නේ අවශ්‍යයිනේ ඊට පස්සේ අපි පහළට යනවා පුතේ එකිමයි කියලා කියන්නේ ස්ටේෂන් එක ඉස්සරහා එහෙම නැත්නම් අපි කියන දුම්රියපල ඉදිරිපිට මිස්සේ එහෙම නැත්නම් ඔමිස්සේ කියලා කියන්නේ කඩයට නනි නනි තොකා කියලා කියන්නේ පුතේ උදාහරණයක් කිව්වොත් අයිස්ක්‍රීම් තොකා නේ එක්සැම්පල් එකක් විදිහට අපි පෙන්නනකොට පාවිච්චි කරනවා පුතේ අයිස්ක්‍රීම් එකක් වගේ කියන අදහසෙන් දකොදේ කයමස්කා කොහෙදද මිලදී ගන්න පුළුවන් කියලා අහනවානේ පහළට යම් පුතේ අනිත් පුතේටනේ බලන්න ෆුරවා ගයිඩෝ කියලා කියන්නේ පුතේ බිම් මාර්ගෝපදේශය ගැන කතා කරනවා ඒකේ පුතේ ෂෝයු කියලා කියන්නේ සෝයා සෝස් වලට ස්කාටෝ කියලා කියන්නේ ස්කට් වලට කෙයිකෝටෝ කියලා කියන්නේ පුතේ ප්‍රතිදීප්ත ආලෝකයට ඩම්බෙරු කියලා කියන්නේ ඩම්බල් වලට නනි නනි කයි කියලා කියන්නේ පුතේ ෆ්ලෝ එකට තට්ටුවටනේ ක්‍රෂ් කියලා කියන්නේ පුතේ ගෙදර එහෙම නැත්නම් ජීවත් වෙනවා කියන අදහස ෆුරවා කියලා කියනවා ෆ්ලෝ එකට නැත්නම් තට්ටුවට ෆුක් කියලා කියනවා පුතේ ඇඳුම් වලටනේ අපි යම් පහලට මෙන්සු කියලා කියනවා පුතේ පිරිමි කියන අදහස ශින්ෂි කියලා කියන්නේ පිරිමි කියන අදහසමයි ලෙඩීස් කියලා කියන්නේ ගැහණු කුජින් කියලා කියන්නේ ගැහණු කියන අදහසමයි ෂොකුයින් කියලා කියන්නේ ආහාර වලට ඊගාට පුතේ ඔකුජෝ චූෂජෝ කියලා කියන්නේ පුතේ ඔකුජෝ කියන්නේ රූෆ්ටොප් එකේ තියෙන වාහන නතර කරන ස්ථානය සෙයිකත්සු යෝහින් කියලා කියන්නේ දෛනික අවශ්‍යතා කඩෙන් කියලා කියන්නේ පුතේ ගෘහ උපකරණ කගු කියලා කියන්නේ ගෘහ භාණ්ඩ අපි තමයි ඉස්සරහට යමු පුතේ කියනවා ඉන්ටීරියා කියලා කියන්නේ පුතේ ඉන්ටීරියා කියලා කියන්නේ පුතේ අභ්‍යන්තරය ඔමොච කියලා කියනවා සෙල්ලම් බඩු වලට බුම්බෝගු කියලා කියනවා පුතේ ස්ටේෂන් එහෙම නැත්නම් ලිපි ද්‍රව්‍ය වලට සක්කා කියලා කියනවා පුතේ සන්ඩ්‍රි ගුඩ් වලට එහෙම නැත්නම් පාංග වලට හදකි කියලා කියනවා පුතේ යට ඇනුම් වලට ඊගාට පුතේ කුත්සු කියලා කියනවා පුතේ සපත්තු වලට බක්කු කියලා කියනවා බෑග් වලට සුපෝට්සු යෝහින් කියලා කියනවා පුතේ ක්‍රීඩා භාණ්ඩ වලට නේ අපි යනවා ඊගාව පිටුවට වචන ගොඩක් තියෙනවා ෆුකුෂකු සක්කා කියලා කියන්නේ පුතේ විලාසිතා උපාංග වලට කෙෂෝහින් කියලා කියන පුතේ මේකප් කරන ද්‍රව්‍ය එහෙම නැත්නම් කොස්මැටික්ස් වලට ෂොකුරියෝහින් කියලා කියන්නේ පුතේ ආහාර නිෂ්පාදන වලට සකේ කියලා කියනවා මත්ද්‍රව්‍ය වලට මෙයිතෙන් කියලා කියන පුතේ ප්‍රසිද්ධ ගබඩා වලටද තුන්වෙනි කොටස කියනවා පුතේ
කැමරාවා නංකයි දෙස්කා කැමරාව මොන තට්ටුවේද කියලා අහනවා. බලන්න කියන පොතේ දොරයියා කියලා කියන්නේ එයා ඩ්‍රයර් එක කැමරා කියන්නේ කැමරාවටනේ. ඉස්සෙල්ලත් අපෙන් ඇහුවා කැමරාවා නංකයි දෙස්කානේ කැමරා මොන තට්ටුවේද කියලා ඇහුවානේ. ඊගාට පුතේ සුමාහෝ කේස් කියලා කියන්නේ ස්මාර්ට් ෆෝන් එකේ කවරයට ඊට පස්සේ තියෙනවා එන්චෝ කෝඩෝ කියලා කියන පුතේ වයර් එකට නංකයි එහෙම නැත්නම් නංගයි කියලා අහන පුතේ කීවෙනි තට්ටුවදනේ. කොච්චරක් කියලා කියන්නේ මේ කියන අදහස නනි නනි දේ ගොසයි මස් කියලා කියන්නේ පුතේ දෙස් කියන එකේ ගෞරවාන්විත අදහසනේ. ගෝඅන්නයි ශිමස් නැත්නම් ගෝඅන්නයි ඉතශිමස් කියලා කියන්නේ පුතේ අන්නයි ශිමස් මඟ පෙන්වනවා කියන එකේ ගෞරවාන්විතව යොදන ආකාරයනේ මඟ පෙන්වනවා. නනි නනි නී නරිමස් කියලා කියන්නේ පුතේ දෙස් කියන එක්කෙනාගේ ගෞරවාන්විත ආකාරයනේ. මෙතන තියෙනවා පුතේ අපි මොනවාද ගොඩනැගිල්ලක තට්ටු ගණන් කරන ආකාරය. 1යි කියන්නේ පළවෙනි තට්ටුව ෆස්ට් ෆ්ලෝර් එක, 2යි දෙවෙනි තට්ටුව, සංකයි එහෙම නැත්නම් සංගයි කියනවා තුන්වෙනි තට්ටුව, යොන්කයි කියන්නේ හතරවෙනි තට්ටුව, ගොකයි කියන්නේ පුතේ පස්වෙනි තට්ටුව, රොක්කයි කියනවා හයවෙනි තට්ටුව, නනකයි කියනවා හත්වෙනි තට්ටුව, හචිකයි නැත්නම් හක්කයි කියනවා අටවෙනි තට්ටුව, කිව්කයි කියලා කියනවා නවවෙනි තට්ටුව, ජුක්කයි කියනවා පුතේ 10 වෙනි තට්ටුවනේ. ඊට පස්සේ 4 වෙනි කොටස කියනවා වා කක්කෝ ඊ දෙසනේ කියලා කියනවානේ. ඒ මොකද පුතේ? කදිමයිනේ කියලා කියනවානේ. කක්කෝයි කියලා කියන කූල් එහෙම නැත්නම් කදිමයි කියන අදහස. කවයි කියලා කියන්නේ පුතේ හුරුපු පුටි කියන අදහස. තකයි කියලා කියන්නේ මෙතෙන්දි පුතේ එක්ස්පෙන්සිව් කියලා දාන්නේ මිල අධිකයි කියන එක. යසි කියන්නේ ලාභයි. ඔමොෂිරොයි කියන්නේ පුතේ රසවත්. කිරේනා කියන්නේ පුතේ ලස්සනයි කියන එක. සුතෙකිනා කියලා කියනවා පුතේ අපූර්වයි කියන අදහස. ඔෂාරේනා කියලා කියනවා පුතේ විලාසිතාමය කියන අදහස. හෙන්න කියලා කියනවා පුතේ අමුතු කියන අදහසනේ. බක්කු කියන්නේ බෑග් එක, කබන් කියන්නේ බෑග් එකනේ. කුත්සුෂිතා කියලා කියන්නේ මේස් වලට, ෂත්සු කියලා කියන්නේ කමීසයට, පන්සු කියලා කියන්නේ පෑන්ට්ස් වලට. මේ පුතේ මේ පන්සු මේ කියලා අදහස් කරන්නේ කලිසම් වලටම තමයි. ටී-ෂර්ට්ස් කියලා කියන්නේ ටී-ෂර්ට්ස් වලට, වම් පීස් කියලා කියනවා පුතේ ගවුමට, කුත්සු කියලා කියනවා සපත්තු වලට, නිකොතයි කියනවා ටයි එකට, බෝෂි කියලා කියනවා පුතේ තොප්පියට, කස කියනවා කුඩයටනේ. ජැකට්ටෝ කියලා කියනවා පුතේ ජැකට් එකට, කෝටෝ කියනවා කෝට් එකට, සොරෙනී කියන්නේ ඊට අමතරව, හොන්තෝ ඇත්ත කියන අදහසනේ. අපි යනවා පුතේ ඊගාව පිටුවට. ෂොප්පින්ගු සෙන්තාන යෝජන මේ සාපු සංකීර්ණයේ ප්‍රදර්ශනය වන දේවල් මොනවාද? ඉරිගුචි ඇතුල්වීමේ දොරටුව, දෙගුචි කියන්නේ පුතේ පිටවීමේ දොරටුව, කෙෂෝෂිත්සු කියලා කියන්නේ පුතේ රෙස්ට් රූම් එක, හිජෝගුචි කියලා කියන්නේ පුතේ හදිසි අවස්ථාවකදී පිටවීමේ දොරටුව, ඔක්කැප සමා කියන්නේ කස්ටමර්ටනේ. අපි ගෞරවාන්විත විදිහට යදනවා. ඔසු කියලා කියන්නේ පුතේ අපි තල්ලු කරනවා. හිකු කියලා කියන්නේ අදිනවානේ. හිරකු කියන්නේ අරිනවා. තොජිරු කියලා කියන්නේ වහනවානේ. නොබුරි කියලා කියන්නේ පුතේ නගිනවා. හුදාරි කියලා කියන්නේ බහිනවා කියන අදහසනේ. ඔන්න පුතේ අපි මේ පාඩමට අදාළ වචන ටික තමයි මේ බැලුවේ. හොඳට පාඩම් කරගන්න. මගේ මේ වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටපු පුතාලා හැමෝටම ස්තුතියි.